ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආස්වසුම පළවන අදියරේ ප්‍රතිලාභීන්ට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ ආස්වසුම වාර්ෂික තොරතුරු යථාවත් කිරීම ආරම්භුණා කියන මාතෘකාව යටතේ. ඉතින් මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ 2022-2023 කාලය තුල ආස්වසුම පළවන අදියරට ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ ප්‍රතිලාභ නොලබන පවුල් සහ තැනැත්තන් සඳහා පමණයි. වාර්ෂික තොරතුරු යථාවත් කිරීම කියන්නේ මොකක්ද? ආස්වසුම පළවන අදියරට ලියාපදිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ ප්‍රතිලාභ නොලබන සියලු පවුල් එවැගේම තැනැත්තන් තම පවුලේ තොරතුරු වල වෙනස් කිරීම සහ එසේ නොමැතිද යන වග අවුරුද්දකට වරක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුම් දීමයි. වාර්ෂික තොරතුරු යථාවත් කිරීම කරන්නේ කොහොමද? පහත සඳහන් ක්‍රම අතරින් පහසු ක්‍රමයක් තෝරාගෙන ඔබට තොරතුරු යථාවත් කිරීම සිදු කරන්න පුළුවන්. අංක 1 ක්‍රමය. අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් මෙන්න මේ කියන වෙබ් යොමුව වෙත පිවිසෙන්න. QR පත්‍රයේ සඳහන් තමාගේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට පිවිස තොරතුරු සහතික කිරීම මෙනුවට ගොස් පවුලේ තොරතුරු ඇතුළත් කර යථාවත් කළ හැකිය. එසේත් නොමැතිනම් අංක 2 ක්‍රමය යටතේ ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට හෝ ප්‍රදේශයේ විධාතා සම්පත් මධ්‍යස්ථානයට ගොස් පවුලේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කර තාක්ෂණික සහාය ලබාගෙන පද්ධතියට පිවිස තොරතුරු යථාවත් කිරීම සිදු කළ හැකිය. එසේත් නොමැතිනම් ඉහත සඳහන් තොරතුරු යථාවත් කිරීම අයදුම්පත් මගින් සිදු කළ හැකිය. වාර්ෂික තොරතුරු යථාවත් කිරීමේ අයදුම්පත්‍රය 2025 වසම්බාර ග්‍රාම නිලධාරී හෝ ආර්ථික සංවර්ධන නිලධාරී වෙතින් ලබාගෙන එය සම්පූර්ණ කර එම නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට බාර දිය හැකිය. තොරතුරු යථාවත් කිරීමේදී ඔබ දැනගත යුතු විශේෂ කරුණු. 2024 වසරේ දුක් ගැනවිලි ලබා දුන් අයදුම්කරුවන්ට තොරතුරු යථාවත් කිරීම අනිවාර්ය නොවේ. එයට හේතුව නැවත තොරතුරු සමීක්ෂණය සඳහා එම අයදුම්කරුවන් දැනටමත් යොමු කර ඇති බැවිනි. නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් සහ සක්‍රීය ජංගම දුරකථනයක් තිබීම අත්‍යවශ්‍ය වේ. ආස්වසුම පළමු අදියරේ සියලුම පවුල් තැනැත්තන් තොරතුරු යථාවත් කිරීමට සහභාගී වීම අනිවාර්ය වන අතර සහභාගී නොවූ පවුල් තැනැත්තන් ඉදිරි වර්ෂයේදී ආස්වසුම ප්‍රතිලාභයට සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලැබේ. තොරතුරු යථාවත් කිරීම 2025 දෙසැම්බර් මාස 10 වන දිනෙන් අවසන් වේ. ඉතින් මෙන්න මේ වගේ ආස්වසුම පළවන අදියර වගේම දෙවන අදියර සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ආස්වසුම නිවුස් YouTube නාලිකාව අදම subscribe කරන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා notification අනිවාර්යෙන් on කරලා තියාගන්න.